ඔයාලත් කැමතිද ඔයාලගේ වීඩියෝස් මෙන්න මෙහෙම එඩිට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපේ කැමරා එක අපිව ෆලෝ කරන එකට කියන්නේ motion track කියලා. motion track කියලා කියනවා. එහෙම නැත්නම් camera track කියලා කියනවා. ඉතින් මම මේ වැඩේට පාවිච්චි කරන්නේ CapCut එක තමයි. CapCut mobile එක. මොකද මම PC එකකින් edit කරන්නේ නැති හින්දා videos මම phone එකේ තමයි edit කරන්නේ. ඉතින් ඔයාලත් පුළුවන් ඔයාලගේ phone එකෙන් CapCut එක පාවිච්චි කරලා මේ විදිහට අපේ කැමරා එක අපිව track කරන විදිහට හදාගන්න. ඉතින් ඔයාලා ගොඩක් videos වලම දැකලා ඇති. ඉන්න කෙනාව ෆලෝ කරගෙන මේ විදිහට කැමරාව එහාට මෙහාට යනවා. ඒ යන කෙනාගේ ඇන්ගල් එක හරහාම. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන මේක CapCut free version එකට හම්බෙන්නේ නෑ මේ feature එක. මේක හම්බෙන්නේ pro version එකට තමයි. ඒ කියන්නේ මේක premium feature එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ හින්දා free version එකේදී මේ feature එක බලා ගන්න හම්බෙන්නේ නෑ. ඔයාලා සිද්ධ වෙනවා pro version එක download කරගන්න. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මම පහල comment section එකේ පළවෙනි comment එක pin කරලා තියෙනවා. ඒකේ තියෙනවා මගේ Telegram group එකේ link එක. මම Telegram එකට දාලා තියෙන්නේ CapCut Pro version එක. ඔයාලා පුළුවන් එතනින් ගිහලා download කරගන්න. ඉතින් අපි ඉක්මනට වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම ඔයාලගේ CapCut එකට ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ එක import කරගන්න. import කරගත්තාන් පස්සේ මුලින්ම ඔයාලගේ clip එක මේ විදිහට select කරගන්න. select කරගෙන ඉවරලා පල්ලෙහා මෙන්න මෙතන ඔයාලට පේනවා tool bar එක තියෙනවා. tool bar එක පොඩ්ඩක් මෙහාට move කරායින් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා camera tracking කියලා. අන්න ඒක touch කරන්න. ඒක touch කරායින් පස්සේ ඔයාලට පේනවා මෙතන camera tracking කියලා option එක තියෙනවා. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා select tracking subject කියලා. ඒ කියන්නේ අපි track කරන්න ඕනේ අපේ මොන subject එකද. ඒ කියන්නේ අපේ මොනේ body part එකද කියලා තමයි මෙන්න මෙතන select කරන්න තියෙන්නේ. ඉතින් අපිට parts තුනක් දීලා තියෙනවා. මූණ, එතකොට මුළු ඇඟම සහ hand එක කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති එකක් තෝරන්න එකයි තෝරන්න පුළුවන්. දැන් මට ඕනේ මගේ මූණ track වෙන්න විදියට camera movement හදාගන්න. ඒ හින්දා මම මෙතන face කියන එක select කරලා ඉවරලා start දෙනවා. start දුන්නායින් පස්සේ ඔයාලට පේනවා දැන් applying camera tracking effect කියලා. මෙතන percentage එක වැටෙනවා කොච්චර apply වෙනවද කියලා. ටික වෙලාවම මේකට යයි. ඔයාලා ගොඩාක් ඒ කියන්නේ සාමාන්‍ය long video එකක වගේ මේක apply කරනවා නම් ටිකක් ඒක තව මීට වඩා වෙලා යනවා ඉක්මනට යන්නේ නැති වෙයි. ඒක ඔයාලගේ phone එක මත depend වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. right ඉතින් අපේ camera tracking effect එක අපේ වීඩියෝ එකට apply වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට මේකේ පොඩි දේවල් ටිකක් adjust කරගන්න පොඩි panel එකක් දීලා තියෙනවා. ඉතින් මේකදී මෙන්න මෙතන තියෙනවා පළවෙනියටම fit canvas කියලා. ඒක කරන්න ඒක මම මොකද්ද කියලා පෙන්වන්න කලින් මෙතන මම ඔයාලට වීඩියෝ එක මුලින් play කරලා පෙන්වන්නම්. දැන් ඔයාලට පේනවා ඇති මගේ මේ කැමරාව එහාට මෙහාට move වෙද්දී පොඩ්ඩක් වීඩියෝ එකේ ෆ්‍රේම් එක උඩ යනවානේ. ඒ වටේට පොඩ්ඩක් බ්ලර් වෙලා තියෙනවා. ඉතින් අපිට අර අතන ඇඩ්ජස්ට් කරන තැනින් අපිට පුළුවන් ඒ බ්ලර් ගතිය නැති කරලා දාන්න. ඒ කියන්නේ බ්ලර් වෙච්ච හරිය නැති කරලා දාන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඇඩ්ජස්ට් වලට ඇවිල්ලා බ්ලර් canvas කියන එක පික් එක අයින් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති. ඒ බ්ලර් වෙච්ච ටික අයින් වෙලා තියෙනවා. දැන් එතන තියෙන්නේ background එක කළු පාටින්. ඒ වගේම තමයි දැන් ඔයාලට පේනවා ඇති දැන් ඔයාලට පේනවා ඇති කළු පාට background එක ඒක පේනවා. ඉතින් ඒක අර ගානට fit වෙලා නැහැ අපේ වීඩියෝ එකත් එක්ක. ඒක fit වෙන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පළවෙනියම තියෙන අර මම පස්සේ කියලා දෙන්නම් කිව්ව fit canvas කියන එක දෙන්න. දැන් ඔයාලට පේනවා ඇති ඒක අපේ background එකත් එක්ක දෙක ගානට fit වෙලා තියෙන්නේ. දැන් මම වීඩියෝ එක play කරලා පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා අර කළු පාට මුකුත් පෙන්වන්නේ නැහැ background එක. සම්පූර්ණයෙන් අපේ වීඩියෝ එකත් එක්ක ෆිට වෙලා තියෙන්නේ. හැබැයි ඒතකොට පොඩ්ඩක් අර zoom වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් කලින් විදියට තියාගන්න නැත්නම් මේ විදියට තියාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට ඒක හරියන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් clear කියන එක දීලා ඉවර වෙලා ඒ track ටික clear කරලා දාලා ආපහු camera tracking වලට ගිහලා දැන් ඔයාලට ඕනේ face එක නෙමේ body එක. එහෙනම් ඔයාලට තියෙන body එක select කරලා ඉවරලා start දෙන්න. බොඩි එක දුන්නාම නම් මම හිතේ චුට්ටක් විතර කලින්ටත් වඩා වෙලා යනවා. මොකද ඒකේ අර සම්පූර්ණ බොඩි එකමනේ ට්‍රැක් වෙන්නේ.
කලින් ෆේස් එක විතරකින් දර පොඩි වපසරියයි නතනදී උනේ දැන් සම්පූර්ණ ටික වැඩි වපසරියක් තියෙන හින්දා වෙලා වෙයි ටික ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell notification එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම like comment කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට සුබ දවසක්.